ඔබ දැනටමත් භයානක සතුන් ඕනි තරම් දැකලා ඇති. ඒත් ඔබ මේ සත්තු මේ තරම් භයානකයි කියා නොදන්නවා ඇති. අප සමගම ජීවත් වන සතුන්ද මාරාන්තික බව ඔබ දන්නවාද? සමහර සතුන්ගේ විෂ නසන්න නොහැකි තරම් දරුණු විෂ මෙම සතුන්ගෙන් නිපදවනවා. කෝන් ගොළුබෙල්ලා නිවර්තන කලාපයේ උණුසුම් ජලයේ දකින්නට ලැබෙන මෙම සුන්දර ජීවීන් ඔවුන්ගේ ඉහළ වටිනාකමින් යුතු දුඹුරු සුදු කිරිගරු ෂෙල් වලින් ක්ෂණිකව හඳුනා ගැනීමට පුළුවන්. මොවුන් වෙරළට සමීප නොගැඹුරු ගැඹුරක කොරල් පරහා පාෂාණසල දැක ගැනීමට පුළුවන්. නමුත් අඟල් 4 සිට 6 දක්වා දිග ගැස්ට්‍රපෝඩාවන් ස්පර්ශ කිරීමට තරම් එඩිතර නොවන්න. ඒවායේ සැඟවුණු දත්වල කොනොටොක්සින් ලෙස හැඳින්වෙන සංකීර්ණ විෂ අඩංගු වන අතර ඒවා ගොළුබෙල්ලන්ගෙන් වඩාත් විෂ සහිත විශේෂයක් බවට හැඳින්වෙනවා. මිනිසුන් 40ක් පමණක් මෙතෙක් මෙම ගොළුබෙල්ලන්ගේ ප්‍රහාරයට ලක් වී තිබූ නමුත් අවාසනාවට මෙන් ප්‍රතිවෛරසයක් තවමත් හඳුන්වා දී නැහැ. විෂ ද්‍රව්‍ය ස්නායු සෛල එකිනෙකා සමග sannivedanaya කිරීම වළක්වන අතර එම නිසා මොහොතකින් අංශභාගය ඇති කරනවා. මෙම ගොළුබෙල්ලන් සිටින ස්ථාන ලෙස කැරිබියන්, හවායින් සහ ඉන්දුනීසියාව හඳුන්වා දෙන්න පුළුවන්. අංක 9. ගෝල්ඩන් පොයිසන් ඩාට් ගෙම්බා. වඩාට් යනු දීප්තිමත් වර්ණ සහිත ගෙම්බන්ගේ විශාල විවිධාකාර සමූහයක්. එයින් විශේෂ කිහිපයක් පමණක් මිනිසුන්ට විශේෂයෙන් භයානක වනවා. වඩාත්ම මාරාන්තික රන්වන් විෂ ඩාට් කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ කුඩා වැසි වනාන්තරවල වාසය කරන අතර අඟල් 2ක් පමණ වර්ධනය වෙනවා. එහි විෂ බැට්‍රොයිසික් නමින් ලෙස හඳුන්වන අතර එක් ගෙම්බෙකු තුළ වැඩුණු මිනිසුන් 10 දෙනෙකු ඝාතනය කිරීමට ප්‍රමාණවත් වන අතර මයික්‍රෝග්‍රෑම් 2ක් පමණ තියෙනවා. උභයජීවීන් විශේෂයක් භයානක වන්නේ එහි සමට යටින් විෂ ග්‍රන්ථි පිහිටා තිබීමයි. කනගාටුවට කරුණක් නම් වන විනාශය නිසා ගෙම්බා වඳවීමේ තර්ජනයට ලක් වූ ලයිස්තුවේ සිටීමයි. මෙම සතුන් උතුරු දකුණු ඇමරිකාවේ ජීවත් වෙනවා. බොක්ස් ජෙලිෆිෂ්. ඉන්දු පැසිෆික් මුහුදේ බොහෝ විට පාවෙන මෙම විනිවිද පෙනෙන අදෘශ්‍යමාන සතුන් ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය විසින් ලෝකයේ වඩාත්ම විෂ සහිත සාගර සත්වයා ලෙස සැලකනු ලබනවා. ඔවුන්ගේ කියුබික් රාමු කොන්වල කුඩාරම් 15ක් පමණ අඩංගු වන අතර සෑම එකක්ම අඩි 10ක් තරම් දිගින් වැඩෙන අතර ඒවා දහස් ගණනක් සෛලවලින් සමන්විත වෙනවා. ඒවා නෙමටොසිස්ට් ලෙස හඳුන්වනවා. හෘදයට, ස්නායු පද්ධතියට සහ සමේ සෛලවලට එකවර පහර දීමට තරම් විෂ මෙම සත්වයාගේ අඩංගු වෙනවා. විෂ ඉතා බල සම්පන්න හා අධික වන අතර සෑම වසරකම වාර්තා වන 100 ගණනක් මාරාන්තික ගැටුම් වලින් බොහෝ මිනිසුන් වෙරළට පැමිණීමට පෙර කම්පනයට පත්වී ගිලී යෑමට හෝ හෘදයාබාධයකින් මිය යන බව සඳහන් වෙනවා. එයින් රෝහලට ගොස් ඖෂධ ලබා ගැනීමට තරම් වාසනාවන්ත වුවද දිවි ගලවාගත් අයට සමහර විට සති කිහිපයකින් පසුවත් සැලකිය යුතු වේදනාවක් අත්විඳීමට සිදුවෙනවා. අංක 7. පෂර් ෆිෂ්. පෆර් ෆිෂ් බ්ලූ ෆිෂ් ලෙසද හඳුන්වනවා. ඔවුන් පෘථිවියේ දෙවන වඩාත් විෂ සහිත සතුන් වනවා. ඔවුන්ගේ නියුටරොක්සින් විෂ සම මාංශපේශි පටක අක්මාව වකුගඩු සහ ගොනාඩ් වල දක්නට ලැබෙන බැවින් ඒවා වඩාත් භයානකයි. ඇත්ත වශයෙන්ම වන සතුන් හමුවීම භයානක වුවත් ජපානයේ වැනි රටවල මෙම සතා ආහාරයට ගන්නවා. එය ෆුග්ගු ලෙස හැඳින්වෙන ප්‍රනීත ආහාරයක් ලෙස සලකනු ලබන අතර එය සකස් කළ හැක්කේ පුහුණු බලපත්‍රලාභී සූපවේදීන්ට පමණයි. එසේ වුවද හදිසි විෂ ශරීරගත වීම සෑම වසරකටම කිහිප වතාවක් වාර්තා වෙනවා. මෙම විෂ ශරීරගත වුවහොත් දිව සහ තොල් මිය යාම, කරකැවිල්ල, වමනය, හුස්ම ගැනීමේ අපහසුතාවය, මාංශ පේශි අංශභාගය සහ ප්‍රතිකාර නොකළහොත් මරණයට හේතු විය හැකියි. ලුණු වතුර කිඹුලා. ෆ්ලොරිඩාවේ ඇලිගේටර්ස්ලාගේ ඥාති සොහොයුරෙකු වන මෙම භයානක කිඹුලා වඩාත් කෙටි කාලීන පහසුවෙන් කුපිත වෙන සහ ඔවුන්ගේ මාවත තරණය කරන ඕනෑම දෙයකට ආක්‍රමණශීලී වෙනවා. ලෝකයේ ඇති සියලුම කිඹුලන් විශේෂ අතුරින් විශාලතම සහ භයානකම වන්නේ ලුණු කිඹුලන්.
මෙම කුරුණු ඝාතකයන්ට දිග අඩි 23ක් දක්වා වර්ධනය විය හැකි අතර ටොන් 1කට වඩා බරින් යුක්ත වෙනවා. සෑම වසරකම 100 ගණනක් මරා දමන අතර කිඹුලන් මෝරුන්ට වඩා වාර්ෂිකව මිනිස් මරණවලට වගකිය යුතුයි. ලුණු හා මිරිදිය යන දෙකෙහිම විශිෂ්ට පිහිනුම් ක්‍රීඩකයන් වන බැවින් ලුණු වතුර කිඹුලන් විශේෂයෙන් භයානකයි. මෙම සතුන් ඔබට කිසි දිනක හමු නොවෙන්නයි සිතන්න. ඉන්දියාවේ සහ වියට්නාමයේ සමහර ප්‍රදේශවල සිට උතුරු ඕස්ට්‍රේලියාව දක්වා වූ ඉන්දු පැසිෆික් කලාපය මෝන් වැඩි වශයෙන් දැකගත හැකි. අංක 3 වෙට්සේ ෆ්ලයි. බොහෝ විට ලෝකයේ භයානක මැස්සන් ලෙස සැලකෙන වෙට්සේ මැස්සා මිලිලීටර් 8-17 අතර කුඩා කෘමියෙකු හෝ සාමාන්‍ය ගෙවල් මැස්සකුගේ ප්‍රමාණයට සමාන වෙනවා. උපසහරා අප්‍රිකාව වැනි රටවල් වල බහුලව දක්නට ලැබෙනවා. මැස්සන් යනු උණුසුම් කලාපවලදී සාමාන්‍යයෙන් පෝෂණය වන නපුරු ලේ වැගිරෙන දෝෂවන අතර ඔවුන්ගේ සැබෑ භීෂණය පවතින්නේ ට්‍රයිපනොසෝම ලෙස හැඳුන්වන ප්‍රොටෝසෝවන් පරපෝෂිතයෙකුත් තුළයි. මෙම විශ්ව අප්‍රිකානු නින්දේ අසනීපයට හේතුවන රෝගකාරකය වන අතර එය චර්මාත්මක වෙනස්කම් දුර්වල සම්බන්ධීකරණය මෙන්ම රෝගයට නම ලබා දෙන නිදි චක්‍රයේ ඇතිවන බාධා ඇතුළු ස්නායු රෝග ලක්ෂණවලින් සලකුණු වනවා. ප්‍රතිකාර නොකළහොත් තත්ත්වය මාරාන්තික වීමටද පුළුවන්. අසාධන වැළැක්වීම සඳහා එන්නත් හෝ ඖෂධ නොමැති අතර ආරක්ෂණ ක්‍රම අතරට උදාසීන පාට ඇඳුම් ඇඳීම සහ පර්මෙට්‍රින් ප්‍රතිකාර කළ ආම්පන්න භාවිතා කිරීම මේ අතර වනවා. මදුරුවා. සාමාන්‍ය මදුරුවා වෙට්සේ මැස්සන්ට වඩා සිහින් සිරුරක් ඇති නමුත් දෙවන භයානක ස්ථානය ලෙස සැලකෙන්නේ මෙම සතුන්. ලෝකයේ 3000කට වඩා වැඩි මදුරුවන් විශේෂ කිහිපයක් මිනිසුන් වෙත එනවා. මැලේරියාව, චිකුන්ගුන්යා, එන්සෙෆ්ලයිටිස්, කහවුන, ඩෙංගුන, බටහිර නයිල් වෛරසය සහ සිකා වෛරසය වැනි රෝගවල මූලික වාහකයන් වන්නේ ඊඩීස්, ඇනොෆිලස් සහ කූලෙක්ස් යන මදුරුවන්. සෑම වසරකම දල වශයෙන් 7,25,000ක් පමණ මෙම මදුරුවන් නිසා මිය යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන පරිදි මිනිස් ජනග්‍රහණයෙන් අඩකට වඩා මේ වන විට මදුරුවන්ගෙන් බෝවන රෝගවලින් අවදානමට ලක්ව තිබෙනවා. පලිබෝධකයන් අපගේ ශරීර උෂ්ණත්වයට හා අප ආශ්වාස කරන වාතයට ආකර්ෂණය වී ඇති හේයින් ආසාදන වැළැක්වීම සඳහා අපගේ හොඳම මෙවලම් වන ඩීට් සහ පිකරඩින් වැනි ක්‍රියාකාරී අමුද්‍රව්‍ය පලවා හැරීමට භාවිතා කිරීමයි. ඇන්ටාර්ක්ටිකාව හැර පෘථිවියේ සෑම කලාපයකම මෙම සතුන් සිටිනවා. මිනිසුන්. ඔබ දැන් පුදුම වෙනවා ඇති මිනිසුන් මෙහි පළමු තැන ගැනීම ගැන. ඇත්ත වශයෙන්ම අපිද සතුන් වන අතර අපි වසර 10,000කින් එකිනෙකා මරා දමා ඇති හේයින් යුද්ධයෙන් පමණක් මියගිය සංඛ්‍යාව මිලියන 150 බිලියන 1ක් අතරයි ගණන් බලා තිබෙනවා. අපේ ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා දැන් මිනිසුන් වඩාත් සාමකාමී කාල පරිච්ඡේදයක ජීවත් වන බව පැවසුවද තුවක්කු හිංසනයේ සිට ලොව පුරා ත්‍රස්තවාදී ප්‍රහාර දක්වා අපි තවමත් එකිනෙකාට පහර දෙනවා. ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම, වනාන්තර හා කොරර්පණ විනාශ කිරීම සහ පෙරලීම වැනි වෙනත් සතුන්ටද අප භයානක සත්ව කොට්ටාශයක් වනවා. න්‍යෂ්ටික උපකරණ සහ ජානමය වශයෙන් නවීකරණය කරන ලද සුපිරි භයානක ආයුධ රාශියක් සමග අප බොහෝ විට අතාර්ථික ලෙස ක්‍රියා කරනු ලබනවා. අපගේ මුළු පෘථුවියම සමූල ඝාතනය කිරීමේ හැකියාව ඇති හේයින් අප ගණන් කළ නොහැකි ලෙස අනිකුත් ජීවීන්ට ඇති තර්ජනයේ සැලකිල්ලට ගෙන අපි ලයිස්තුවේ ඉහළින්ම සිටිනවා. ඉතින් මෙවැනි වීඩියෝ නැරඹීමට ලෝක ගවේෂක YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න අමතක කරන්න එපා.